කොන්දේ අමාරු. ඇත්තටම වයස් භේදයක් කැන්වීම් භේදයක් නැතුව කතා කරන්න පුළුවන් සීමාවක් නැතුව සමාජයේ සුලභව පවතින තවත් අපි නිතර එදිනදා බයිබල් වල නැත්නම් වාක්‍ය වල ක්ලික් වල නිතර ඇහෙන දෙයක් තමයි කොන්දේ අමාරු. එදිනදා අපි ගෙදර දොරේ සාමාන්‍ය අදුම ගෙදර ගියොත් හිතවතේ ගෙදර ගියොත් නැති කෙනෙක් නැහැ. ජීවිතේ හදුන්න නැති කෙනෙකුත් නැහැ. ඇත්තට මේ කියන කතා කරද්දී කතා කරන්න ඕන පරාසය ගොඩක් වැඩි. නමුත් මේ සම්බන්ධ මූලික දේවල් ටිකක් මම කියන්න මොනහරි විස්තර තව වැඩිදුර වුණා කමෙන්ට් කරන්න මම ඒකට උත්තර දෙන්න. එතනම කොන්දේ අමාරු කියන එක ගත්තා වගේ බලන්න ඕන කොන්ද ආශ්‍රිතව තියෙන කොන්දේ අමාරු එන්න පුළුවන් ඒ වියුබේ කොහොමද කියලා. කොන්ද කියලා අපි සාමාන්‍ය අපි ඒ කොන්ද කියන එකට අදලත් වෙනවා අපේ කෂේරුව කියන. කෂේරුව එතකොට ඒට සම්බන්ධ තියෙන සුෂුම්නාය ඇතුලෙන් තියෙන දවසේ කෂේරුක අතර තියෙන අන්ත කෂේරුක මණ්ඩල ඊට පස්සේ ඇස් තියෙන කුංචි පේශි කණ්ඩලා බන්ධනි මේ වගේ ගොඩාක් ව්‍යුහයන් මේ ඇතුළේදී. ඒතර මේ සියලු දේවල ඒ ව්‍යුහයේ තියෙන විදිහේ හරි ඒකේ ක්‍රියාකාරීත්වයේ හරි මොකක් හරි වෙනසක් වුණොත් තමයි කොන්දේ අමාරුවක් විදිහට දැනෙන්නේ. ඔබ තමයි මූලිකව දැනගන්න. ඊට අමතරව ඇඟේ වෙනත් තැන්වල තියෙන අවයවවල කොන්දේ නැතුව වෙන තැන්වල තියෙන අවයවවල ක්‍රියාකාරීත්වය සහ ව්‍යුහයේ වෙනස්කම් හින්දා කොන්දේ අමාරු වගේ දැයි. අපි මේ එක එක සරලව බලමු. එතකොට අපි කියමු කොන්දේ අමාරුව අපි කොන්දේ අමාරුවක් කාපුවම ඒත් එක තියෙන තව අසනීප මොනවා. සමහරවල් මේත් එක්ක එන්න පුළුවන්. තට්ටම රිදෙනවා එන්න පුළුවන්. කකුල් දෙක කිරි වැටෙනවා එන්න පුළුවන්. යටිපතුල කිරි වැටෙනවා එන්න පුළුවන්. කකුල් දෙක පන්නේ වගේ වෙන්න පුළුවන්. ඊට අමතරව බැලන්ස් එක නැහැ වගේ වෙන්න පුළුවන්. මේ වගේ ගොඩක් දේවල් වෙන්න පුළුවන්. එතකොට මේවට මොනවද හේතු? සාමාන්‍යයෙන් අපේ එදිනෙදා වෙන අනතුරු වලින් කොන්දේ අමාරු වෙන්න පුළුවන්. ස්නායු සම්බන්ධ රෝගවලදී කොන්දේ අමාරු වෙන්න පුළුවන්. එතකොට අපේ උපතේ ඉඳන් එන ස්නායු වල ප්‍රශ්න එහෙම නැත්නම් කෂේරුකා වල ප්‍රශ්න හින්දා එන්න පුළුවන්. ඊට අමතරව අපිට සාමාන්‍යයෙන් මොනහරි අනතුරු වගේ බරක් ඔස්සේ මොසවන්න පුළුවන්. නැත්නම් මොනහරි අපි ඔෆිස් එකක දිගට තාලයක් වැඩ ඉඳගෙන වැඩ කරනකොට නැත්නම් නුපුරට දෙයක් කරනකොට නිදාගෙන නැගිටිනකොට ඔය වගේ දේවල් ඉන්න කොන්දේ අමාරු වෙන්න පුළුවන්. මේ සමෙදේ වලට අමතරව වකුගඩු වල ගල් තිබ්බහම වකුගඩු වල ආසාදන වලදී ඒත් කොන්දේ අමාරු විදිහට දැනෙනවා. ඊට අමතරව අග්න්‍යාසය සම්බන්ධ ප්‍රශ්න වලදී රුධිර නාල වල ප්‍රශ්න වලදී ඒත් කොන්දේ අමාරුව දැනෙන්න පුළුවන්. බඩේ වෙනත් අවයව ප්‍රශ්න වලදී තෙන්න පුළුවන්. ඒකට කෑනුවාගේ ගර්භාෂය සම්බන්ධ ප්‍රශ්න වලදී ඒත් කොන්දේ අමාරුවක් එන්න පුළුවන්. අපි අහලා තියෙනවා කලින් වීඩියෝ වල අපි කතා කරලා තිනවා චිකන් පොක්ස් වල එක අවධියකදී අංශ පැපලෝගිය අවස්ථාවලදී සහ චිකන් පොක්ස් වලින් එන සමහර මේ අතුරු ප්‍රතිඵල විදිහට කොන්දේ අමාරුව එන්න පුළුවන්. ඊට අමතරව ක්ෂය රෝගී වගේ අවස්ථාවලදී කොන්දේ යම්කිසි තැම්පත් වීම තිබොත් ඒත් කොන්දේ අමාරු වෙන්න පුළුවන්. ඒ වගේම නිතර කතා බහට ලක්වන පිළිකා රෝග තත්ත්වවලදී කොන්දේ අමාරු එන්න පුළුවන්. ඒතර අපි එක එක ගැන යම්කිසි අවබෝධයක් තියාගන්න. එතකොට අපි ඔයට අමතරව අපි කියනවා සයටිකා කියලා එදරුම් කට්ටියෙන් සයටිකා කියලා. එතකොට ඒ කොන්දේ අමාරුවත් එක්ක කකුල් පිටිපස්සෙන් කැක්කමක් කියලා කට්ටම් පැත්තේ වල පල්ලෙහාට යන කැක්කමක් වෙන්න පුළුවන්. මේක කෂේරුකා වලදී ස්නායු යම්කිසි තෙරපියමකදී වෙන කැක්කමක්. ඊට අමතරව කෝඩයික් වයිනා සින්ඩ්‍රෝම් කියලා තියෙනවා. ඒ කියන්නේ සුෂුම්නාවේ පල්ලෙහා හරියේ යම්කිසි ස්නායු තෙරපියක්. මේ වගේ හේතු වෙන්න පුළුවන්. අපි මේකෙදි ඇත්තටම ව්‍යුහයේ ක්‍රියාකාරීත්වයේ ලොකුවට කතා කරලා ලොකු වෙලාවක් යනවා. මූලික දේවල් තමයි මේක කොන්දේ අමාරුව දැනෙන්නේ කොහොමද? ඒත් එක්ක එන ලක්ෂණ මමන්ට කිව්වා. ඊට පස්සේ මොන වගේ හේතුකින්ද දෙන්නේ කියලා කිව්වා. එතකොට මේ කොන්දේ අමාරුවකදී සාමාන්‍ය අපි දැනගන්න ඕන වෛද්‍යවරයෙක් හම්බෙන්න යන කොයි වෙලාවද? එතකොට අපි දැනගන්න ඕන කොන්දේ අමාරු නිතර එනවා. වෛද්‍යවරයෙක් හම්බෙන්න. ඊට සති 6කට වැඩි නම් කොන්දේ අමාරු වෛද්‍යවරයෙක් හම්බෙන්න. එදිනෙදා වැඩ කටයුතු වලට බාධා වෙනවා නම් වෛද්‍යවරයෙක් හම්බෙන්න. මේ වගේ අවස්ථාවලදී අපි වෛද්‍යවරයෙක් හම්බ වෙනවා. එතකොට ඉක්මනින් හම්බෙන්න මේ සම්බන්ධ සාමාන්‍ය වෛද්‍යවරයෙක් හෝ විශේෂඥ වෛද්‍යවරයෙක් ඉක්මනින් හම්බෙන අවස්ථා දෙක. ඒවා තමයි සෙල්සියස් 38ට වඩා උෂ්ණත්වයක් ඇගේ තියෙනවා. කොන්දේ අමාරුවට අමත. මෑතකදී ඉක්මනින් බර අඩු වෙලා කෙට්ටු වෙලා තියෙනවා. උෂ්ණත්වය වැඩි වෙන එක ආසාදනයක් එන්න පුළුවන්. බර අඩුයි කිලිකා තත්ත්වයක් එන්න පුළුවන්. වෙනහළු යම්කිසි ආසනික තත්ත්වයන් තියෙනවා කොන්දේ අමාරුවත් එක්ක වෙනහළු සම්බන්ධ දේවල් වෙන්න පුළුවන්. ඊට පස්සේ මේත් එක අපි හිතුවත් මේක
සාමාන්‍ය නිකන් ඉඳි හොඳ තිබිලා රෑ වෙද්දි වැඩි වෙනවා, රෑ නිින්දට බාධා වෙනවා, ඇඟ මහන්සි වෙනවා. එතකොට මේකට පන්නෑ වගේ රෑ වෙද්දි ඒවත් අපි විශේෂ සැලකිල්ලට ගන්නවා. ඊට අමතරව උත්‍රාශය ආශ්‍රිතව අග්ගඩු ආශ්‍රිතව පස්ත කොන්දේ අමාරුවට අමතරව තියෙනවා අපි ඉක්මනින් ශල්‍ය වෛද්‍යවරයෙක්ට යොමු වෙනවා. ඊට අමතරව බඩවැල් වල සාමාන්‍යයෙන් මුත්‍රා කරන මල පහ කරන්න තියෙන ප්‍රශ්න කොන්දේ අමාරුවත් එක්ක එනවනම් ඒත් අපි විශේෂඥ වෛද්‍යවරයෙක් හම්බ වෙනවා. මේ වගේ විශේෂ අවස්ථාවලදී ඉක්මනින් විශේෂඥ වෛද්‍යවරයෙක් හම්බ වෙනවා. එතකොට මේ කොන්දේ අමාරුව සම්බන්ධව අපේ ඔළුවේ තියෙනවනේ මේක සාමාන්‍ය කොන්දේ අමාරුවක් කියලා කියන්නේ පේශි ඇදලා හරි ස්නායු ඇදලා හරි ඒ වගේ පොඩි දෙයක් වෙන්න පුළුවන්. මොකක් හරි තැල්මක් වගේ හින්දා ඉන්න පුළුවන්. ඊට පස්සේ ක්ෂය රෝගය වගේ ඒ වගේ දේවල් වලදී එන්න පුළුවන්. ඊට පස්සේ උපතින් එන ආබාධ වලදී එන්න පුළුවන්. සයිටිකා ඊට පස්සේ ඕඩායික් වයිරස් ඉන්නවා. මේ වගේ දේවල් එකක වයස් වලදී එන්න පුළුවන්. ඊට පස්සේ පිළිකා තත්ත්වයන් වලදී එන්න පුළුවන්. ඇඟේ බඩේ ඇතුලේ තියෙන විවිධ අවයව දෙයක් විදිහට එන්න පුළුවන්. මේවා වෙන් කරගන්න සෙදිනදා ජීවිතයේදී සාමාන්‍ය රෝගීන්ට අමාරුයි. ඒතකොට කොන්දේ අමාරුවත් එක මං කියපු ලක්ෂණ තියෙනවා ඉක්මනින් විශේෂඥ වෛද්‍යවරයෙක් හම්බෙන්න ඕනේ. එතකොට කොන්දේ අමාරුවකදී මොකද්ද රෝගයට හේතුව කියලා හොයාගන්න වෛද්‍යවරයෙකුට පුළුවන්. එයාගේ කොන්දේ අමාරුවේ ස්වභාවය, ඇති වුණ කාලය සම්බන්ධ සායනික ඉතිහාසය අරගෙන ඒක සහ රෝගියාව පරීක්ෂා කිරීමේ යම්කිසි අවබෝධයක් ගන්න පුළුවන්. ඊට අමතරව එක්ස්රේ පරීක්ෂණ වලින් ඔය ඔස්ටියෝපොරෝසිස්, හાર્ඩ්වෙයර් අස්තිවල දුපලතා එන වර්ණ වෛරස් අන්කයිලෝසිස් ස්පොන්ඩිලයිටිස් වගේ ඒ වගේ තියෙන නම්‍යශීලීත්වය, ඒ වගේ තියෙන පිකිටීමේ වෙනස්කම් ඒ වගේ අවබෝධයක් ගන්න පුළුවන්. ඊට CT MRI වලදී උට අමතරව මාංශ පේශි බන්ධනි කණ්ඩරා ඊට පස්සේ උදිරනාල ඔය සම්බන්ධ දමට පිළිකා තත්ත්වයන් වගේ ඒවත් අඳුර ගන්න පුළුවන්. ඊට පස්සේ ෆුල් බ්ලඩ් කවුන්ට් ESR වලින් මොන හරි ආසාදන තත්ත්වයක් ඒ වගේ ආසාත්විකතා ඒ හොදලා ගන්න පුළුවන්. මේ වගේ පරීක්ෂණ ගොඩක් තියෙනවා. ඒකට අපි කොන්දේ අමාරුවේදී බහුතරය කරලා තියෙනවා. වයස් ભેදයක් නැහැ. හැමෝටම ජීවිත කාලේ ඇවිල්ලා තියෙනවා. අපිට මේකේදී ප්‍රතිකාර වලට යන්න කලින් අපිට කරන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. අපි අර වෛද්‍යවරයෙක් විශේෂඥ වෛද්‍යවරයෙක් හම්බෙන්න ඕන අවස්ථා කියලා කියවනේ. ඒ අවස්ථාවේදී සාමාන්‍ය දිනදා කොන්දේ ගැක්කුම් වලදී අපි කරන්න ඕන නිතර ඉඳගෙන ඉන්න රස්සාවක් කරන අපේ විවේකයක් හැකි වෙලාවෙදී අපි ඉරියව් වෙනස් කරනවා. නියමිත ඉරියව් වල පවත්වා ගන්න. ඊට පස්සේ විජලනයේ වලක්වල හොඳට වතුර බොන්න. ඊට අමතරව හොඳ නිින්දක්, අවශ්‍ය නිින්දක් ලබා ගන්න. විවේකයක්, මානසික විවේකයක් ලබා ගන්න. ඊට පස්සේ අධික බර ඉසලීම්, නිතර බර ඉසලීම් ටිකක් කවම කරගන්න බලන්න. නුහුරට දේවල් කරන එක අඩු කරගන්න. නියමිත ඉරියව් වල පවත්වාගෙන යන්න ඕන. ඇඟේ බර අඩු කරගන්න ඕන. මෙන්න මේ වගේ දේවල් වලින් යම්කිසි පාලනයක් කොන්දේ අමාරුව අපිට කරගන්න පුළුවන්. ඊට අමතරව ගියේ අපිට හයිතම් රෝග විශ්ලේෂණය කරලා වෛද්‍යවරයෙකුට යමු වෙලා පරීක්ෂණ කරලා තහවුරු කරලා අවශ්‍ය ප්‍රතිකාර, ඖෂධ ප්‍රතිකාර සහ ෆිසියෝതെරපි ඒ වගේ දේවල් වලට යන්න පුළුවන්. ඊට වඩා දියුණු ප්‍රතිකාරයක් තියෙනවා. සරලව කොන්දේ අමාරුව සම්බන්ධව වැඩි දැනගත්තොත් වලට යම්කිසි අවබෝධයක් ගන්නත් පුළුවන්, යම්කිසි දුරකට පාලනය කරගන්නත් පුළුවන්.